ජීවිතේ රන් අකුරෙන් ලියන්න පුළුවන් කාලයකට තමයි කටක ලග්න හිමියන් 2026 වර්ෂයේදී පාතබලා තියෙන්නේ. ඔබගේ ජීවිතයේ සාර්ථකමත් භාවයට පත් කරගන්නට අවශ්‍ය කරන සියලුම කටයුතු මේ වීඩියෝ එකේ මම සඳහන් කරනවා. ඉතින් ඒ නිසා අවසන් වෙනකන් බලලා ඔබගේ ජීවිතයේ හැම පැත්තක්ම සාර්ථක කරගන්නට ඔබට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම රුකුලක් වෙනවට මට සැකයක් නැහැ. අපි වැඩි කතා නැතුව මේ පලාපල පිළිබඳව කතනය සිද්ධ කරමු. ඊට කලින් ඔයාලට පුළුවන් විශාරද YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔබට නැරඹීමේ හැකියාව පවතින නිසා. අපි වැඩි කතා නැතුව බලමු ඔබට මේ වර්ෂයේ ජීවිතයේ සුවපත් කරගන්නට හැකියාව වැඩියෙන් තිබෙන කාලය මොකක්ද? ඒ වගේම තමයි ඔබගේ තිබෙන අඩුපාඩු මොනවද? ඒ දේවල් කොහොමද ඔබ දුරු කරගන්නේ? මේ හැම දෙයක් පිළිබඳව අපි කතා කරමු. විශේෂයෙන් මුලින් සඳහන් කළා වගේ ඔබේ ජීවිතයේ රන් අකුරින් ලියන්න පුළුවන් කාලයක්. ඔබ පහුගිය කාලේ සිද්ධ කරපු වැඩවලින් ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙන්නේ නැති. හැබැයි මේ වර්ෂයේදී හැම දෙයක්ම ඔබට සාර්ථක කරගන්නට ඔබට ශක්තිය ලැබෙන වර්ෂයකට තමයි ඔබ අනුගත වෙලා ඉන්නේ. නැවුම් බලාපොරොත්තු ධනය, ජීවිතය, ඒ වගේම ගෘහ ජීවිතයේ අධ්‍යාපනය, රැකියාව, ව්‍යාපාර මේ හැම දෙයකින්ම ඔබට ඉදිරියට යන්නට පුළුවන් වර්ෂයක්. මොකද රවි, බුධ, සිකුරු 6 වැන්නේ ගෝචර වීම නිසා ඔබට තාමත්ම යහපත් ජීවිතේ විනාශ කරගන්න පුළුවන් කාලයකට තමයි ඔබ මේ ඇවිල්ලා ඉන්නේ. ජීවිතේ ස්වර්ණමය වර්ෂය කිව්වොත් නිවැරදි. ඔබට ඔබේ ජීවිතේ සාර්ථකම වර්ෂය කරගන්න මේ 2026 වර්ෂය ඔබට අනිවාර්යයෙන්ම වාසනාව ගෙන දෙනවා. ඉතින් ඒ නිසා ඔබ සිද්ධ කරන කටයුතු අඩමාණයකින් සිද්ධ කරන්න එපා. මේක හරියයිද මේක නැද්ද හරියන්නේ නැද්ද කියන අන්නේ මානසිකත්වයෙන් සිද්ධ කරන්න එපා. ඔබ පටන් ගන්න වැඩේ අවසන් වෙනකම් කරන්න. ටිකක් කරලා නතර කරන්න එපා. ඔබ පහුගිය කාලේ ආරම්භ කරපු වැඩ කටයුතු සමහර විට පටන් ගන්නකොට තිබිච්ච උනන්දුව පස්සේ නැති වෙලා ගිහිල්ලා ඔබ කරන වැඩේ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් තියෙනවා. ඔබට ඒ වගේම පාඩු ලැබලා තිබෙනවා. නමුත් මේ වර්ෂයේදී එහෙම වෙන්නේ නැහැ. පහුගිය කාලේ බොහෝ ගැරහුම් නින්දා ලැබුව කෙනෙක් තමයි ඔබ. ඔබ කොච්චර වැඩ කළත් ඔබට ඒ අවශ්‍ය කරන තැන් වලින් කිසිම පිහිටක් ලැබුණේ නැහැ. වචනයකින්වත් ඔබට සහනයක් ලැබුණේ නැහැ. හැබැයි මේ තමයි ඔබේ කාලේ. ඔබගේ වචනේ රජ කරන කාලයකට තමයි ඔබ මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ කාලය සුළුවෙන් තකන්න එපා. ඔබ ඔබගෙන් විය යුතු කටයුතු නොපිරිහෙලා සිද්ධ කරන්න ඔබට ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන් වර්ෂයකට තමයි ඔබ මේපත් වෙලා ඉන්නේ. වෙන්න ගිය නරකම දේවල් ඔබට ජීවිතේ වෙලා තියෙනවා. ජීවිතේ කලකිරිලා අමාරුවෙන් තමයි ඔබ 2026ට පාතබලා තියෙන්නේ. සඳු 7 වන භාවයේ හිටියනම් ඔබට මේ කියපු කරදරවලට වැඩිය සමහර විට ජීවිතේ පවා නැති කරගන්න හිතෙච්ච අවස්ථා ඔබට තියෙන්නේ නැති. ඉතින් ඒ නිසා මේ වර්ෂයේදී ඒ සියලුම ග්‍රහ දොස් පහව ගිහිල්ලා ඔබට සුබසිත සුවසිද්ධිය ළඟා කරලා දෙන බව මට සඳහන් කරන්න පුළුවන්. පෞල් වියවුල් සම්පූර්ණයෙන්ම ඔබට ඇති වෙන්න ඇති පහුගිය කාලේ. සමහර විට ඔබගේ ස්වාම පුරුෂයා, ඔබගේ බිරිඳ ඔබව අතහැරලා දාලා යන්න පවා කාලේ එළඹෙන්න ඇති. ඒ වගේම තමයි දෙන්නට දෙන්නා නුරුස්සන තත්වයකට පවා සෑහෙන දුරට ඔබලාපත් වෙන්න ඇති. සමහර විට කසාදයේ දිදරා යන පවා කටයුතු සිද්ධ වෙන්න ඇති. හැබැයි ඒ දේවල් මේ වර්ෂයේදී සිද්ධ වෙන්නේ නැහැ. මේ වර්ෂයේදී ඔබට ඔබේ පෞල් ජීවිතයේ, රැකියාව, ව්‍යාපාරයේ මේ හැම දෙයකම දියුණුවක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි ඔබත් එක්කලා මෙච්චර කාලයක් හිටපු මිනිස්සුන්ගේ ඇත මූණ ඔබ දැනගන්නවා. ඒ අයගේ විස්මුහුණු ඔබ ගලවනවා. අන්න ඒ වගේ කාලයකට තමයි පත් වෙලා ඉන්නේ ඔබ. නැවත ඒ මිනිස්සුන්ට හසු වෙන්නේ නැති කාලයකට. ඔබ මිනිස්සුන් දාගෙන හිටිය ඒ විස්මුහුණු මොනවද කියලා හොඳින් හඳුනා ගන්න කාලයක්. දැන් ඉතින් ආයේ පෙර වැරදි කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද රැය වැටිච්ච වෙලේ දවල් වැටෙන්න යන්න එපා. ඒ ඔබව රැවටුව අයව ඔබව නැවත විශ්වාස කරන්න ගිහිල්ලා වලේ වැටෙන්න එපා කියන එක තමයි මට දෙන්න පුළුවන් උපදේශය. උදව් කරන්න ඕනේ කාටද? නැත්තේ කාටද? හොඳට හිතලා බලලා කටයුතු කළොත් ඔබ කොට. එහෙම නැත්නම් පහුගිය කාලේ වගේ ඔබට සිද්ධ වෙන්නේ Taman සිද්ධ කරන වැඩවලින් Tamanටම පාඩු අත් කරගන්න එක. එහෙම කියන්න හේතුව තමයි සමහර විට ඔබ උදව් පදව් කරන්න ගිහිල්ලා ඔබම විනාශ වෙච්ච අවස්ථා වැඩි. ඉතින් ඒ නිසා ඔබට මම මේ කියන දේ තේරෙනවා ඇති. ඔබ හොඳ කරන්න ගිහිල්ලා ඔබම විනාශ වෙච්ච අවස්ථා තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කියන දේවල් සුබඵල අත් කරගන්න පුළුවන් දේවල් මම සඳහන් කරනවා. මේ දේවල් ඔබ කළොත් පමණයි ඔබට ජීවිතේ සාර්ථක කරගන්න හැකියාව තියෙන්නේ. මොකද අපල කියලා කියන්නේ ඔබ අපල දුරු කරගන්නට අවශ්‍ය කරන ශාන්ති කර්ම ටික අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕන. මොකද අපල
අපල කියලා කියන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. අපල කියලා කියන්නේ මේ ග්‍රහ මණ්ඩලයේ ඉන්න තාරකාවෝ කරපු දෙයක් නෙවෙයි. අපල කියලා කියන්නේ වෙන කවුරුවත් ඔබට සිද්ධ කරපු දෙයක් නෙවෙයි. ඔබම සංසාරේ පෙර භවයන් වලදී සිද්ධ කරපු අකුසල් තමයි ඔබට මේ පළ දෙන්නේ අපල වශයෙන්. ඉතින් ඒ නිසා ඒ දේවල් ඕනෑම කෙනෙකුට පළ දෙන්න පුළුවන්. ඒවට කාලය එළඹෙන්න ඕන. පහුගිය කාලේ ඔබගේ ගොඩාක් පව් ගෙවිච්ච කාලයක්. එතකොට ඔබට ඒ අත් වෙනට තිබෙන ගොඩක් දේවල් ඔබට අත් වෙලා ඉවරයි. ඒ නිසා මේ වර්ෂයේදී කරන්න තිබෙන්නේ ඔබ මේ දේවල් වලින් නැවත විපතටපත් වෙන්නේ නැති වෙන්න, පීඩාවටපත් වෙන්නේ නැති වෙන්නට අවශ්‍ය කරන ශාන්ති කර්ම ටික නිවැරදිව කරන එක. මේ දේවල් සිද්ධ කරොත් පමණයි ඔබට ඔබේ ජීවිතේ ඉස්සරහට සාර්ථක කරගන්නට පුළුවන්කම පවතින්නේ. මොකද මේ දේවල් කරන්නේ නැත්නම් ඔබට මේ ඉස්සරහට ජීවිතේ ගමන් කරන්න පුළුවන්කමක් නැහැ. හිතන්න ඔබට යම්කිසි කෙනෙක් යම්කිසි හදිහෝමියමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නරක විදිහට ඔබට ශාප කරනවා වෙන්න පුළුවන්. ඒ දේවල් වදින්න නැති වෙන්න නම්, ඒ දේවල් Tamanට එන්නේ නැති වෙන්න නම් තමන්ගේ පින බලවත් කරගන්න ඕන. ඉතින් ඒ නිසා පින බලවත් කරගන්නට නම් මේ කියන ශාන්ති කර්ම ටික, කුසල කර්ම ටික අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕන. සමහර විට ඔබ විදේශගත වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ගොඩක් අය අහනවා මම විදේශගත වෙලා ඉන්නේ, මම කොහොමද මේ පින් කටයුතු මේ ශාන්ති කර්ම ටික කරන්න කියලා. ඔබට පුළුවන් ඔබගේ නිවසේ ඉන්න අයට කතා කරලා මුදල් වලින් ඔබට පුළුවන් දායක වෙලා ඒ ශාන්ති කර්ම ටික කරවන්න. එතකොට ඔබට පුළුවන් ඒ පින් අනුමෝදන් වෙන්නේ සත් කටයුත්ත සහභාගී වෙන්න. ඒ වගේම තමයි සමහර විට අපේ මුස්ලිම් සහෝදරයෝත් මේ වීඩියෝ එක බලනවා ඇති. ගොඩක් අය අයත් මෙසේජ් දානවා. ඉතින් ඒගොල්ලොන්ට පුළුවන් එයාලගේ ආගමට අනුව ඒ අවශ්‍ය කරන ශාන්ති කර්ම ටික, ඒ පින් කටයුතු ටික, ඒ සත්ක්‍රියා ටික සිද්ධ කරන්න. ඕනෑම ආගමක දර්ශනයක තියෙනවානේ යහපත් දේවල්, මිනිස්සුන්ට හොඳක් වෙන. අන්න ඒ දේවල් තමයි ඔබ කරන්න ඕන. මිනිස්සුන්ට අයහපත වෙන දේවල් සිද්ධ කරොත් ඔබගේ මේ කාලය ඔබට අයහපත් භාවයට පත් වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා එහෙම කරන්න ලෑස්ති වෙන්න එපා. මේ වර්ෂය සුවපත් කරගන්න ඔබ කල යුත්තේ අනිවාර්යයෙන්ම තමන්ගේ පින බලවත් කරගන්න එක. එහෙම නැත්නම් ශාන්ති කර්ම ටික සිද්ධ කරලා තමන් බලවත් වෙන එක. සුබවාදීව හිතන්න ඔබට පහුගිය කාලේ මට මෙහෙම වුණානේ. එහෙම උනේ නැත්නම් මට ජීවිතේ ගොඩ යන්න තිබුණා. මේ දේවල් ඔබ කවදාවත් හිතට ගන්න එපා. මොකද ජීවිතේ එහෙම වෙච්ච නිසා තමයි ඔබ පාඩම් ඉගෙනගෙන තියෙන්නේ. ඔබට ඉස්සරහට යන්න පුළුවන් මාර්ගය ඔබට පෙන්눔 කරන්නේ ඔබ පහුගිය කාලේ ඔබ ජීවිතේ ඉගෙන ගත්ත පාඩම් නිසාමයි. සුබවාදී දේවල් ඵලදායකව යොදා ගන්න පටන් ගන්න. වැඩේ හරියට ඔබ කළ යුතුයි. ඔබට බාර දෙන කටයුත්ත ඔබ නිසියාකාරව සිද්ධ කළොත් ඔබට පුළුවන් ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න. ඒ හරහා පුළුවන්කම පවතිනවා කටකලක් නොඔබට ජයග්‍රහණය අත් කරගන්න. මේ කාලය ඔබ නිකරුණේ ගෙවලා දාන්න උත්සාහ කරන්න එපා. මොකද ඔබට මේ වගේ කාලයක් ආයේ එන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබ පත් වෙලා තිබෙන, ඔබ අනුගත වෙලා ඉන්න, ඔබ ඇවිල්ලා ඉන්නේ ජීවිතේ ස්වර්ණමය යුගයට. ඉතින් ඒ නිසා ඒ ස්වර්ණමය යුගයේ නිකන් අර තිරිවාණ ගල් වගේ ඔබ විනාශයට පත් කරලා දාන්න එපා නිකරුණේ. ඔබට මැණික් වගේ කාලයක් තමයි, රත්තරන් වගේ කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ශාන්ති කර්ම ටික නිසා අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කටකලක් නෙමෙයි. ඔබට බෝධි පූජා සිදු කරන්න බදාදා සහ බ්‍රහස්පති දවස්වල, ඒ වගේම බුද්ධ පූජාවන් තබන්න. තමන්ගේ නිවසේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟම තිබෙන ස්ථානයේ වෙන්න පුළුවන්. ඔබට ඒ අවශ්‍ය කරන බුද්ධ පූජාවන් සිද්ධ කරන්න පුළුවන්. කිරියාහාර පූජාවන් සිද්ධ කරන්න. සූර්ය පිරිත, ඒ වගේම ජය පිරිත ශ්‍රවණය කරන්න. ඒ වගේම ඔබට පුළුවන් නම් සජ්ජායනා කරන්න. ඒත් එක්කම ගොඩාක්ම ඔබට සිත සාන්තිය ලබා ගන්න පුළුවන්කම පවතිනවා. අසරණ කුඩා දරුවන්ට පොත් පෑන් පැන්සල් අරන් දෙන්න. ඒ අයට උදව් කරන්න. ඒ වගේම බලු කපුරු දාන සිද්ධ කරන්න. මේ දේවල් සිද්ධ කරාට පස්සේ ඔබේ පින පැත්ත බලවත් වෙනවා. ඔබට කිසිම කෙනෙකුට විපතක් පමුණවන්න පුළුවන්කමක් නැහැ. අතීතයේ අතහැරපු අය ආයෙ ළඟට එන්න පුළුවන්. ඔබ දියුණු වෙනවා දකින්නකොට ඔබ ළඟට නැවත එන්න පුළුවන්. ඒ අයව ළඟට ගන්නවද නැද්ද කියන එක ඔබ තීරණය කරන්න ඕන. මේ නිසා තමයි ඔබේ මේ හරහා තමයි ඔබේ සාර්ථකත්වයේ රැඳී පවතින්නේ. ඉතින් ඒ නිසා නැවත අර පහුගිය කාලේ කරපු දේවල් නම් ඒ මෝඩ වැඩ නම් කරන්න එපා කියන එක තමයි මේ අවස්ථාවේ ඔබට සඳහන් කරන්නට පවතින්නේ. ඉතින් මෙච්චර වෙලාවක් ඔබට මම මේ සඳහන් කරපු ශාන්ති කර්ම ටික, ඒ වගේම ජීවිතේ සාර්ථක කරගන්නට අවශ්‍ය කරන කරුණු ටික මම හිතනවා ඔබට ගොඩාක් වෙලාවට ජීවිතයට අවශ්‍ය කරනවා කියලා. ඒ වගේම ඔබේ ජීවිතේ සුවපත් කරගන්නට මේ කරුණු ටික සෑහෙන දුරට වටිනවා කියලා මම හිතනවා. ඉතින් ඔබට පුළුවන්කම පවතිනවා විශාරද YouTube නාලිකාව මේ වෙනකම්ම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි bell icon එකත් all දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔබට නැරඹීමේ හැකියාව පවතින නිසා. මේ තරම් වෙලාවක් ඔබ විශාරද YouTube නාලිකාව සමග එක් වෙලා සිටියා. ඒ වගේම තමයි ඔබගේ ජීවිතය දිනෙන් දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකම භාවයට පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ඔබට තෙරුවන් සරණයි. සියලු දේ පිහිටයි, ජේසු පිහිටයි. ඔබට යහපතක්ම වේවා.